ආයුබෝවන් සියලු දෙනාම පිළිගන්නවා හෙලෝස් YouTube නාලිකාවට. අද අපි හඳුන්වා දෙන්නේ හිස කිස්සා හිස් කබලයේ ශක්තිය වර්ධනය කරන ලූණු භාවිතයෙන් සකසන තෙල් වර්ගයක් පිළිබඳව. අපට ඉතාමත් පහසුවෙන් මේ සකසාගත හැකි. ලූණු වල අධික වශයෙන් සල්ෆර් අඩංගු වන බැවින් ඒවා කොණ්ඩයට හිතකර වේ. ඒ තුලින් හිස කෙස් වර්ධනය වන වාසයේම හිස කෙස් වල ගුණාත්මකතාවය ඉහළයයි. මේ සඳහා නිවසේ භාවිත කරන රතු ලූණු හෝ රට ලූණු භාවිතා කළ හැකියි. එසේම පවනේ වේලාගත් පොකුරු අදමල් හා කරපෙංචා යොදා ගන්නේ නම් තෙල්වල සුවඳසේම පෝෂණයද වැඩි කරගත හැකියි. දැන් ඔබට තෙල් එක සකසා ගන්නා අයුරු සරලව පැහැදිලි කරන්නම්. පළමුව ඔබ කළ යුත්තේ සිහින්ව කපාගත් ලූණු ටික අඹරා ගැනීමයි. එහිදී ඔබ මතක තබා ගත යුතු කරුණ නම් වතුර භාවිත නොකර ඇඹරීමයි. ඒ තුලින් තෙල් නරක් වීම සිදු නොවේ. මෙම තෛලය සැකසීමේදී පිරිසිදු පොල් තෙල් සපයා ගන්න. නිවසේ සිඳගත් පොල් තෙල් වඩාත් සුදුසුයි. පසුව පොල් තෙල් ටික භාජනයක දමා රත් කරන්න. ඒ රත් වීගෙන එන විට අඹරාගත් ලූණු ටික දමා රන්වන් පැහැය වෙන තුරු බැදෙන්න ඉඩ දෙන්න. ඒ වගේම කලවම් කිරීමටද අමතක කරන්න එපා. පසුව මද පවනේ වේලාගත් පොකුරු වදමලු තෙතමනේ නොමැති කරපෙංචා ටිකත් එකතු කරන්න. කරපෙංචා ටික කරවීගෙන එන විට ලිපෙන් භාජනයේ බාගන්න. තෙල් ටික නිවෙනකම් පැයක් පමණ භාජනයේ වසා පැත්තකින් තබන්න. එවිට තෙල් වලට මෙම ලූණු කරපෙංචා හා වදමල් වල සාරය මැනවින් උරාගයි. ඒ විතරක් නෙවෙයි මනා සෝදාක්ද හමයි. මෙම තෙල් ටික නිවුණු පසු සෝදා වේලාගත් වීදුරු බෝතලයකට පෙරා ගන්න. ඔබ මේ පියවර ටික නිවැරදිව කළා නම් මාස 2ක් හෝ 3ක් වුණත් මෙසේ සකස් කරන තෙල් නැවුම්ම තබා ගන්න පුළුවන්. මේ තෙල් භාවිත කිරීමෙන් හිස කෙස් වර්ධනය, හිස කෙස් අග පැලීම නතර වීම, හිස කෙස් ඉදීම අවම වීම, හිස කෙස් ඝන වීම යන ප්‍රතිඵල ඔබට ළඟා කරයි. ඉතින් අද අප හඳුන්වා දුන් මෙම තෙල් භාවිත කිරීමෙන් ඔබගේ හිස කෙස් වල වර්ධනය ඔබටම බලා ගන්න පුළුවන්. අද වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.